තවත් සමහර කට්ටිය ඉන්නවා CapCut එක මොඩ් පාවිච්චි කරන. හැබැයි මොඩ් පාවිච්චි කරත් ඔයාලට නොයෙකුත් ප්‍රශ්න ඇති. සමහරක් විට එක්ස්පෝර්ට් එරර් එනවා, සමහරක් විට සමහර ෆීචර්ස් වැඩ කරන්නේ නැහැ. ඔයාලත් ආසයිද මේ වගේ බේබි AI වීඩියෝ එකක් හදාගන්න? එහෙනම් මෙන්න අවස්ථාව. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා මීට කලින් දැක්ක බේබි AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේක ඇත්තටම AI එකක්. ඉතින් මේක දැන් ගොඩක්ම trend වෙලා තියෙනවා. ඉතින් අපි trend එකට ගැලපෙන විදිහට කොහොමද මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කියලා අපි අද A to Z මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් මුලින්ම ඔයා web browser එකට යන්න ඕනේ. ඉතින් web browser එකට ගිහිල්ලා ඔයා මුලින්ම search කරගන්න ඕනේ ChatGPT කියලා. ඉතින් ඇයි මම මේ ChatGPT එක use කරන්න කියලා මම මේ වීඩියෝ එක යන ගමන් කියලා දෙන්නම්. ඉතින් හැමෝදෙනාම ChatGPT එක දන්නවා කියලා මම හිතනවා. ඉතින් මේ ChatGPT ගේ official site එක. ඉතින් ඔන්න අපි ChatGPT එකට log වෙනවා. හරි. ඉතින් මේ වැඩේට අපිට මුලින්ම අවශ්‍යයි picture එකක්. ඉතින් ඇත්තටම ඒක baby picture එකක් තමයි අපිට ඕනි. මොකද අපි මේ baby picture එක තමයි අපේ අනිත් AI එකට දාලා අපි ඒක convert කරගන්නේ අපේ වීඩියෝ එකක් විදිහට. ඉතින් ඉස්සෙල්ලාම අපිට අවශ්‍යයි image එකක්. ඉතින් ඒ image එක තමයි අපි convert කරගන්නේ AI baby කෙනෙක් විදිහට. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න මගේ image එක මම මෙතෙන්ට include කරන්නම්. හරි. ඉතින් මෙතන මගේ image එක ඔන්න මම ඒක include කරා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ prompt එක ඔයා දෙන්න ඕනි. ඉතින් මම මේ prompt එක description එකේ දාලා තියන්නම්. හරි. ඉතින් ඔයා use කරන්න ඕනේ මෙන්න මේ prompt එක. ඉතින් මේ prompt එක ඇයි මම මෙතන 9:16 දාලා තියෙන්නේ කියලා ඇහුවොත් ඉතින් 9:16 කියන්නේ අපි shorts වලට යොදන ratio එක. Facebook Reels හෝ වේවා, YouTube Shorts හෝ වේවා, TikTok Shorts හෝ වේවා, ඒ හැම දෙයක්ම අපි හදන්නේ 9:16. ඒ කියන්නේ අපි කෙලින් අතට videos හදන ඒවා ඔක්කොම අපි 9:16 විදිහට තමයි අපි ඒ ratio එකට තමයි අපි videos හදන්නේ. ඉතින් මම මේ ඉස්සෙල්ලාම මගේ image එක මං shorts category එකට යන විදිහට මම මේ image එක ratio එක වෙනස් කර ගන්න ඕනේ. ඒ වගේම AI විදිහට මම මේක මගේ image එක 5 years old kid ඒ කියන්නේ අවුරුදු 5ක ළමෙක් විදිහට තමයි මම මගේ image එක convert කරගන්නේ. ඉතින් මම මේ prompt එක description එකේ අනිවාර්යෙන් දාලා තියන්නම්. හරි. ඉතින් ඔන්න අපේ image එක දැන් create වෙන ගමන් getting started කියලා තියෙනවා. හරි යාළුවනේ. ඉතින් ඔන්න අපේ prompt එකයි මගේ image එකයි විදිහට ඔන්න අපේ baby AI photo එක ඔන්න create වෙලා තියෙනවා. ඉතින් මේට වඩා නම් ලස්සනට ඉන්න ඇති කියලා හිතනවා. හරි. ඉතින් අපි මේක download කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ පළවෙනි step එක. ඉතින් ඔන්න අපේ පළවෙනි step එක ඔන්න completed. ඉතින් ඔයාලට පේනවාදී හොඳ clear image එකක් තමයි අපිට හම්බුනේ. හරි යාළුවනේ. ඉතින් ඔන්න අපේ පළවෙනි step එක completed වුණා. ඉතින් දැන් ඔන්න දෙවෙනි step එක. ඉතින් දෙවෙනි step එක මෙන්න මෙහෙමයි කරන්නේ. ඉතින් දෙවෙනි step එකට අලුත් tab එකක් open කරගන්න. අලුත් tab එකක් open කරාට පස්සේ ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වීඩියෝ එකේ මුලින් දැක්කා වගේ මේකට audio එකක් එපැයි. ඒ කියන්නේ මේ වීඩියෝ එක අපි හදන්න නම් මේකට audio එකක් ඕනේ. ඒ කියන්නේ අපේ මේ චූටි ළමයා මොන හරි කියන්න එපා. ඉතින් මේකට audio එකක් අපි හදා ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලගේ audio එකක් ඔයාලගේ හිතන්නකෝ ඔයාලගේ වීඩියෝ එකක් තියෙනවා කියලා. ඒ වීඩියෝ එකක් මම audio එකක් විදිහට convert කරගන්න කියලා කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකෙන්ම කියලා දෙන්නම්. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයා ගහන්න ඕනේ video to audio converter කියලා. ඉතින් ඒක ගැහුවට පස්සේ මෙන්න මේ වගේ site කිහිපයක්ම එනවා. ඉතින් මේකේ ඔයා යන්න ඕනේ MP4 MP3 cloud convert කියන site එකට. ඉතින් ඒකේ ඔයා select file කියන තැනට ගිහිල්ලා ඔයා ඔයාගේ වීඩියෝ එකට audio එක ඔයා export කරගන්න ඕනි. ඉතින් ඔයාලා දන්නවා ඇති අපි කලින් කරපු CapCut එකේ CapCut lifetime pro දෙන අපි ක්‍රමයක් හඳුන්වලා දුන්න ලංකාවේ පළවෙනි අවතාවට. ඉතින් මම ඒ වීඩියෝ එකේ එක් කොටසක් තමයි මම මේක ගත්තේ audio එක සඳහා. ඉතින් ඔන්න අපේ audio එකත් හරි. ඉතින් අපේ audio එක හරි නිසා අපි මෙතන මෙන්න download කියන බටන් එක දුන්නාට පස්සේ ඔන්න අපේ ඒකත් download වෙනවා. ඉතින් ඔන්න අපේ second step එකත් done. හරි. ඉතින් ඔන්න අපේ third step එක තමයි
අපි ඊළඟට යන්න. ඉතින් අපි ෆස්ට්ලි කරේ අපි ඉස්සලාම හොඳ ක්ලියර් ඉමේජ් එකක් අපි baby AI image එකක් විදිහට කන්වර්ට් කරා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ඔඩියෝ එක අපි ඔන්න හදාගත්තා. ඉතින් වීඩියෝ ටු කියන්නේ ඔයා වීඩියෝ එකක් මොකක් හරි එක්සැම්පල් ඔයා හිතන්නකෝ TikTok එකේ මේ දවස්වල යන ෆේමස් වීඩියෝ එකක් නම් ඒ වීඩියෝ එකේ ඔඩියෝ එක ඔයාට හදාගන්න ඕන නම් ඔන්න ක්‍රමය මම කියලා දුන්නා. cloud convert එකට ගියා. වීඩියෝ එක ඔයා import කරගත්තා. ඊට පස්සේ ඔයා මේක කන්වර්ට් කරගන්න ඕනේ ඔඩියෝ එකක් විදියට. ඔන්න ඒ වැඩෙත් හරි. ඉතින් ඔන්න අපේ image එකත් හරි. ඒ වගේම අපේ ඔඩියෝ එකත් හරි. හරි. ඔන්න අපේ third step එකට දැන් යන්න තමයි යන්නේ. ඉතින් ඔයා new tab එකක් අලුතෙන් open කරගන්න ඕනේ. හරි. open කරාට පස්සේ අපේ අවසන් AI එක තමයි Hydra AI. ඉතින් මේකෙන් තමයි අපි අපේ final project එක කරන්න යන්නේ. ඉතින් මේක තමයි official site එක hydra.com. ඉතින් ඔන්න ඒක තමයි අපි log වෙනවන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. The next gen multimodal content creation platform. ඉතින් මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන try now කියන එක click කරන්න ඕනේ. try now එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඒක ඔයා මෙන්න මෙතන තියෙන sign in with Google කියන එක එකපාරක් ඔයා click කරන්න ඕනේ. ඒක click කරාට පස්සේ ඔයාගේ Google account එකට මෙතන automatically account එක load වෙනවා. ඊට පස්සේ ඔයාලා තියෙන email එක ඔයා දෙන්න ඕනේ. දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙන continue කියන එක ඔයා එකපාරක් දෙන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ඊට පස්සේ අහනවා create your Hydra account. මෙන්න මෙතන තියෙන ඔයා I accept all කියන එකට ඒ වගේම දෙවෙනි එකටත් ඒ වගේම I agree to receive email කියන එකට ඔයා දීලා create an account කියන එක ඔයා create කරගන්න ඕනේ. ඔන්න එතකොට ඔයාට successfully කියලා message එකක් එයි. ඉතින් what do you like to create? ඉතින් මෙතන අපිට ඕනේ image එකක් නෙවෙයි අපිට ඕනේ මෙතන වීඩියෝ එකක් හදාගන්න. ඉතින් අපි ඔන්න වීඩියෝ කියන එක click කරනවා. create a video with character 3 interface එකක් තියෙනවා. add an audio script and character reference image below. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේම audio එක වගේම මෙතන script එක දීලත් ඔයාට පුළුවන් image එක විතරක් දීලා වුණත් script එක දීලා image to script add කරලා වීඩියෝ එකක් create කරගන්න. ඉතින් audio එක script එක වගේම එතකොට ඒක ගොඩක් තව ලස්සනට අපිට ඒ කියන්නේ මෙයාලා දෙන voice එකට වඩා ඇත්තටම දැන් හිතන්නකෝ example අපි රොනාල්ඩෝගේ වීඩියෝ එකක් ගන්නවා නම් රොනාල්ඩෝගේ වීඩියෝ එකක් ගන්නවා නම් ඒක එයා කතා කරන ඇත්ත රියල් වොයිස් එකෙන්ම අපි වීඩියෝ එකක් හදනවා නම් ඒක මාරම ලස්සනයි. ඉතින් ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන start frame කියන තැනට ඔයාගේ upload image කියන තැනට ගිහිල්ලා අපි හදාගත්ත baby AI image එක මෙතෙන් අපි import කරගන්න ඕනි. හරි. ඉතින් ඔන්න start frame කියන එක දුන්නා, upload image කියන එක දුන්නා. හරි. ඔන්න අපේ image එක තමයි දැන් මම හදන්න යන්නේ. හරි. ඉතින් අපි download එකේ තමයි ඒක තියෙන්නේ. ඔන්න හරි. ඔන්න අපි හදාගත්ත image එක ඔන්න එක අපි import කරගත්තා. හරි යාළුවනේ. දෙවෙනියට අපි කරන්නේ මෙන්න මෙතන තියෙන audio script කියන එකට ගිහිල්ලා upload audio කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන අපි හදාගත්ත audio එක මෙතෙන්න ඔන්න අපි import කරගන්න ඕනේ. ඊට පස්සේ එයාලා මෙතන කියනවා free users can only try 20 seconds of audio. ඉතින් අපේ ප්‍රශ්නයක් නැහැ. ඔන්න අපි add to video කරා. හරි. ඔන්න අපේ audio එකත් හරි. ඒ වගේම අපේ image එකත් හරි. හරි යාළුවනේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ prompt කියන තැන ඔයා ගහන්න ඕනේ create a video with this audio. okay. ඊට පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ important කාර්යයක් තමයි මෙන්න මෙතන තියෙන ratio එක. ඉතින් සමහර කට්ටියගේ මෙතන 16:9 දාන්න තියන්න පුළුවන්. එහෙම නැත්නම් 1:1 දාලා තියෙන්න පුළුවන්. හැබැයි ඔයා දාන්න ඕනේ 9:16. ඒ හේතුව මම ඔයාලට කලින් කියලා දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන generation will use කියන එක දීලා එකපාරක් ක්ලික් කරලා පස්සේ මෙයාලගේ ඉන්ටර්ෆේස් එකක් load වෙනවා. ඒක අවශ්‍ය නැහැ අපිට. ඊට පස්සේ අපි මෙතන තියෙන continue කියන එක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. continue ක්ලික් කරාට පස්සේ preparing to generate your video කියලා අපිට උඩින් පෙන්නනවා. ඒ වගේම please do not close the browser during this process. ඒ කියන්නේ අපිට මේ browser එක close කරන්න එපා වීඩියෝ එක generate වෙනකම්. ඉතින් අපි final result එක එනකම් අපි මේක generate වෙනකම් ඉමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාගේ වම් අත පැත්තේ මෙන්න මෙතන 100.0යි. ඉතින් මේක 100% වෙනකම් අපි ඉන්න ඕනි. හරි යාළුවනේ. ඉතින් ඔන්න අපේ ෆයිනල් රිසල්ට් එකට ඔන්න අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දැක්ක මේ වීඩියෝ එක හදනකොට ක්‍රෙඩිට් 300ක් තිබ්බා. හැබැයි මෙතන ක්‍රෙඩිට් දැන් 238යි. ඉතින් ඇත්තටම පොඩි ගාණක් තමයි අඩු වෙලා තියෙන්නේ.
ඉතිං මේ වගේමවා ඊමේල්ස් තව හදලා ඔයාට පුළුවන් තව ගොඩාක් වීඩියෝස් හදන්න. ඉතිං එක ඊමේල් එක්ක සාමාන්‍යයෙන් වීඩියෝ 4-5-6ක් විතර හදාගන්න පුළුවන්. ඉතිං අපි දැන් බලමු අපේ ෆයිනල් රිසල්ට් එක කොහොමද කියලා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ CapCut Pro එක කොහොමද ads නැතුව genuinely අපිට free lifetime කොහොමද මේක අපි ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවනේ ඔන්න ඔක තමයි සරල සිද්ධාන්තය. ඉතින් මෙන්න මෙතන ගියට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනට පස්සේ update enjoy clean watermark free downloads කියන මෙන්න මෙතන download කියන එක දෙන්න. ඉතින් මෙතන watermark එක වදින්නේ නැහැ ඇත්තටම. මෙතන download කියන එක ඔයා එකපාරක් ක්ලික් කරලා පස්සේ ඔයාගේ සම්පූර්ණ full වීඩියෝ එක download වෙනවා. හරි යාළුවනේ. ඔන්න ඉතින් කොහොම හරි අපේ වීඩියෝ එකේ අවසානයේට ඔන්න අපි ආවා. ඉතින් මේක තමයි අපේ ෆයිනල් රිසල්ට් එක උනේ. ඉතින් මම හිතනවා අද අපේ baby AI වීඩියෝ එක හදාගන්න විදිය හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න කැමතියි ඔයාගේ වටිනා අදහසත් අපේ පහලින් කමෙන්ට් එකේ කමෙන්ට් කරන්න කමෙන්ට් බොක්ස් එකේ. ඉතින් ඒකත් අපිට වැදගත්. ඒ වගේම ඔයාලට ඕනි දේවල් අනිවාර්යෙන් අපේ කමෙන්ට් බොක්ස් එකේ ඔයාලට මැසේජ් එකක් තියන්න. ඉතින් එහෙනම් අදට අපේ වීඩියෝ එක අවසానයි. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමුවෙමු. එහෙනම් ඔයාලා හැම දෙනාටම ජය වේවා.